පිකාචෝගේ වලිගේ මතකද? ඒකේ අග කළු පාටයි නේද? මොනෝපොලි ගේම් එකේ ඉන්න සීයා මතකද? එයා එක ඇසකට කණ්ණාඩියක් මොනෝකල් දාලා ඉන්නව නේද? ඔබ මේවට ඔව් කියලා පිළිතුර දෙනවනම් ඔබත් ලෝකේ විශාල පිරිසක් මුහුණ දෙන අමුතුම මනෝවිද්‍යාත්මක තත්වයකට ගොදුරු වෙලා. ඒ තමයි මැන්ඩෙලා ඉෆෙක්ට්. අද අපි ෆැක්ට් කෝටෙක්ස් හරහා බලමු අපේ මතකය අපිට මේ විදිහට සමූහ වශයෙන් බොරු කරන්නේ ඇයි කියලා. මැන්ඩෙලා ඉෆෙක්ට් කියන්නේ ලොකු පිරිසක් එකම දෙයක් වැරදියට මතක තබා ගැනීමයි. උදාහරණයක් විදියට පිකාචුගේ වලිගේ අග කළු පාට කිසිම දවසක තිබිලා නැහැ. ඒ වගේම මොනෝපොලි සීයා කවදාවත් ඇසට කණ්ණාඩියක් දාලා හිටියේ නැහැ. කිට්කැට් කියන වචනය මැදට හයිෆන් එකක් එනවා කියලා ඔබ හිතුවත් ඇත්තටම ඒකේ එහෙම එකක් නැහැ. එතකොට කොහොමද අපි හැමෝම එකම වැරද්ද මතක තබා ගත්තේ? මේකට මේ නම ලැබුණේ 2010 දී. නෙල්සන් මැන්ඩෙලා 1980 ගණන්වලදී හිරගෙදරදී මිය ගිය බව දහස් ගණනක් පිරිසට මතක තිබුණා. ඔවුන්ට ඒ මලගෙදර ටීවී එකේ ගිය හැටිත් මතකයි. හැබැයි ඇත්තටම ඔහු මිය ගියේ 2014 දී නිදහස් මිනිසෙක් විදියට. මේ අමුතු සිදුවීම නිසා තමයි මැන්ඩෙලා ඉෆෙක්ට් කියන නම මනෝවිද්‍යාවට එකතු වුණේ. විද්‍යාඥයින් පවසන්නේ අපේ මොළය මතකයන් ගබඩා කරද්දී පොඩි හිස්තැන් නැතිවුණොත් ඒ හිස්තැන් පිරවීමට වෙන තොරතුරු යොදාගෙන අලුත් මතකයක් නිර්මාණය කරන බවයි. මේක හරියට ෆොටෝෂොප් කරනවා වගේ වැඩක්. ඔබ නිතර දකින දේවල් වලට මොළය ස්වයංක්‍රීයව අලුත් විස්තර එකතු කරනවා. සමහර විශ්වාස කරන්නේ මේක මොළයේ වැරද්දක් නෙවෙයි කියලා. ඔවුන් පවසන්නේ අපි ඉන්නේ සමාන්තර විශ්වයක බවත් යම් වෙලාවක මේ විශ්වයන් එකිනෙක ගැටීමෙන් මතකයන් පටලැවී ඇති බවත්ය. මේ ඇත්තටම විද්‍යා ප්‍රබන්ධයක් වගේ වුණත් ලෝකේ පුරා බොහෝ දිනෙක මේ මතයක කැමතියි. ඉතින් මේ අතරින් ඔබව වැඩියෙන්ම පුදුම කළ මැන්ඩෙලා ඉෆෙක්ට් එක මොකක්ද? පිකාචුගේ වලිගය ගැන ඔබත් රවටා තිබුණාද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම මනස අවුල් කරන තොරතුරු දැනගන්න ෆැක්ට් කෝටෙක්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න.